Namo tassa bhagavato
තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිං සච්ඡං ගවේසි එන්නේ උභාසමග ධර්ම සාකච්ඡාවට මාතෘකාවෙන් තබාගත්තේ කිං සච්ඡං ගවේසි සත්‍ය ගවේෂණය කියන්නේ කුමක්ද? එන්නත් මේ මාතෘකාව ගැන ගත්තා. අති දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේ අපි ගත්තාම මේ මහා පත්‍ර කල්පයේ තුල කපුසඳ, ඕනාගම, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී යන සම්මා සම්බුදුන් වහන්සේලා පස් නමක් පාරකට මේ පස් නමම පැහැදිලි කරලා පෙන්වන්න පින්නත් මේ සත්‍ය ගවේෂණය. උන්වහන්සේ සත්‍ය ගවේෂණයකට ප්‍රතිඵල ලබා ගත්තා. ලබාගත් ධර්මයේ තමයි අපි අද මේ විස්තර කරන්නේ. එතකොට මේ විසම්පුවේ දවස ඒ උත්තරීතර සත්‍ය ධර්මයේ දැක්ක දවස. මොකද මේ සත්‍යයේ ඒ සත්‍යයේ උත්පත්තියෙන් තොරයි. මරණයෙන් තොරයි. ජරාවෙන් තොරයි, ලෙඩවලින් තොරයි. උත්පත්තියේ ජරා ව්‍යාධිය මරණ නැති ඒ උත්තරීතර සත්‍ය තමයි සම්මා සම්බුදුන් වහන්සේ. ඒ නිසා ඒ ධර්මයේ පැහැදිලි කරලා පෙන්වන අද ගාතුත්‍ර කාලේ නිසා කෙනෙකුට වැරදි වෙනවා. සෑම සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක්ම ඒ උත්තරම දේශනා කරන්නේ ඔය පස්නම දේශනා කරන්නේ මොකක්ද? මොකද්ද? සත්‍යේ පුද්ගලේ ආත්මය ජීවය සමාතුල නැතිව. නමුත් පින්නත් අප හැම කෙනෙක්ම සත්ත්ව පුද්ගල ආත්ම ජීව මේ කියන අදහස් තුළ තමයි අපි මේ සත්‍ය දකින්න මහන්සි ගන්නේ. මේ විතර අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. බොහෝ දෙනෙක් කියනවා බුදුන් දකින්න භාවනා කරනවා. එයා තථාගත දර්ශනයෙන් බලන්නට වෙනවා. ඔය භාවනාව කියන එක නැත්තේ නෑ. සිදුවයි කුමාරු භාවනා යම් කිසි සීමාවකට නතර. දැන් ඒක අදහස් කරන්නේ බුදු වීම සිදු වෙන්නේ භාවනාවෙන් නෙවෙයි. අද ලෝකෙටම තියෙන ප්‍රශ්නයක් තමයි භාවනා කළාම තමයි බුදු වෙන්නේ. ඒක පින්වත්නි භාවනාව පිළිබඳව නොදන්නම කම නිසාම වෙන ප්‍රශ්නයක්. අප හැම කෙනෙක්ම පාවිච්චි කරන්නේ වචන සාපේක්ෂවාදී චින්තනයේ තුලින් මොන භාෂාවක් අපි පාවිච්චි කරත් ඒ සියලුම භාෂා සාපේක්ෂවාදී චින්තනයි. මේ සාපේක්ෂවාදී චින්තනයේ පිළිවෙල යම් කරුණු ඉදිරිපත් කරමු. උත්තරේ තමයි අපි කතා කරන්නේ බුදුහාමුදුරනේ ආරම්භය. ගන්න ඇල්බර්ට් අයින්ස්ටයින්. එයාගේ සාපේක්ෂවාදී චින්තනය ගැන කියපුවා. ඒ කියලා අන්තිමට මේ ශ්‍රේණිස්ථාන යනකදී සාපේක්ෂවාදී චින්තනය. ඒ නතරුනේ කොට. ඒ ඇල්බර්ට් අයින්ස්ටයින් නතරුනේ. එයාට බැලුණා මේ සාපේක්ෂවාදී චින්තනයෙන් ඔබේ ධර්ම තියෙනවා. නමුත් එයාට කියන්න වෙලාවක් නැහැ.